නාවෙන්න එපා විපතක් නේ වෙලා තියෙන්නේ. ආත්මාරස්සාවට දුවනකොට වැඳ වැඳ ඉන්නේ නෑ යකෝ. මරු පිටන දිශාවට හරි දුවන්න නෝ වෙලා තියෙන්නේ. මරු විකාරන වලම අඹෝගෙන එන්නේ. ඒ සාන්තයි කොහෙන් වෙද්දන්නේ? ඩිංගිරි ගෙදර. බෙදාවනේ බෙදා ලස්සනට වොච්චනේ ගැටක හොඳේ. යකෝ වෙද හාමිනේ හිටියේ. මරුවට තියෙන්නේ නැති එහෙනම්. ඔහෙ මොකක් උනායි කියලා කිව්වේ? කකුණයි කියලා කියන්නේ ඉතින් කලාඳුරුගේ තුමයි කියලා කිව්වේ. ඉතින් ඔතෙන්ට කලාඳුරකට කොහොමද කියලා ඇහුවේ නැත. උදාල හොදාදි කෙටුවයි කියලා ෂේප් වුණා. ඔබ කලාඳුරට හදි කරන්න ගියා කියලා හිතුවත් දන්නේ නැහැ. ඒව කියන්න බෑ. නිලවැස්ස වර්තන් කරන කලාඳුර කොටයි කියලා හිණේකම හිතන්න බෑනේ ඉතින්. hinaවෙන්න එපා විපතක් නේ වෙලා තියෙන්නේ. බෙන්ගාල පොක්කෙන් බං වස්සන්නේ. බෙන්ගාල බොක්කේ කාලුගුණ හෙඩ් ඔෆිස් එක තියෙනවා කියන්නේ. කලු අයියා. පොල්ලෙඩ. ඔය එන්නේ කූට්ටම් බලස් කරගෙන. ඔය කොහෙද ගියේ? එන් මුගේ අඹටම වලට බෙහෙත් බඳින්න ගියා. ඒ සාන්තයි ඉදුම් බහැලයි. ඒත් තියනවල එල්ල ගහපු දොඩමක් ගන්නට. ඈසාන්ත අමාරු ඉතින් තාම. වදිනකොට රිදෙනවා ඉතින්. ඒ ඉතින් ළඹේ එල්ල ගත්තා වගේ නෝ. යන්තම් බැලන්ස් කරගෙන බක්ක ගහ ගහ ඉතින්. වෙලාවට කලරට කෙටුවේ නැත්නම් නේ ෂොප් පුතේ. අම්මා එහෙනම් බලා ගන්න තිබ්බා. බලන්න එහෙනම් ඩොට් කොල්ලක් ඉවරයි හොඳේ. හොඳයි. බයිසිකලයක් ගන්න කියලා කරගත්තු විපත්තිය. කලාඳුරු කෙටුවට වැඩි අමාරුයි එක එකාට වෙච්ච දේ කියන්න ගියා. අම්මා පොහොම. ඔබ කටවහන් ඊටමක මං ගානට ගලපලා ගන්න. සාන්ත මොකද මේ බක්ක ගහ ඇවිදින්නේ? බක්ක ගහ ඇවිදින්නේ මේ බාරයක් ඔප්පු කරන්න. අන්න ඒකොන වලානේ. දවස් 3-4ක් බක්ක ගහ ඇවිදින වෙලාවනු මේ බාරයක් ඔප්පු කරන්නේ. බාරයක් ඔප්පු කරන්නේ? මොකක්ද යකෝ ඒ බාර? බාරයක් කියන්නේ මේ කොලයක් ගෙවෙන්න නෝ. යකෝ අපලේ ගෙවෙනකම්ම බක්ක ගහ ඇවිදින වෙලාවයි කියන්නේ. නෑ නෑ අපලේ මෝරකන් දවස් 3ක් විතර තමයි මේ ඇවිදින වෙලාව තියෙන්නේ. නේ කලුවා. නැතුව එතකොට කලුවාමත් ටික ඇවිදිනවා කියලා බාර උනේ. බාර දෙයියන්ට රාක්කිය මමනෝ. අන්න ඒකොන වලානේ. බාරේ හරියට කොන්නවද කියලා කවුරු හරි බලන්න එපා. මට ඩිංගක් බක්ක ගහ යන්න බැරුණාම කලුමාම තමයි මතක් කරන්නේ. එහෙනම් දරුණු අපලයක් වෙන්නේ නැති නේ. කාන්ත පුතේ අපේ මෝරවල මාර්ගයක් එනවා.